I continue to hear a name like Shobha. Shobha. Prophet, you said Shobha. She is here specifically today for this lady whose name is Shobha and her husband, and they have in fact even given their tithe to this lady to sow to solve a problem they have. Wow! Hallelujah. Only 6 more minutes. Come on. Minute I heard like Shobha. Who is this? කවුද මේ? මෙයාගේ භාර්යාව. This one. Yes. What's her name? ශෝභා. Wow! Prophesy, sir. So you came specially for this. ඔයා විශේෂයෙන්ම මේ වෙනුවෙන් යාඥා කරන්න. අද මං ආවේ ප්‍රොපර්ට් මෙයාට වීසා ප්‍රශ්නයක් තියෙනවා. එයා අද පඩුරක් එවලා තියෙනවා. ඒ වෙනුවෙන් යාඥා කරන්න මේ දෙන සමාදාන වුණොත් තමයි මේකට දොර විවෘත වෙනවයි කියලා මම විශ්වාසයෙන් ආවේ. ශෝභා වෙනුවෙන් දෙන්න අතර සමාදාන ඇති වෙලා වීසා එක. Hallelujah. He's saying how good God. දෙවියන් වහන්සේ කොච්චර යහපත්ද. Through this you are being told by heaven මේක ඔස්සේ ස්වර්ගයෙන් ඔබට කියනවා that God honors the tither. දෙවියන් වහන්සේ දසයෙන් කොටස දෙන්නාට ගෞරවය දක්වන බව. Look at your God. You believe I'm a prophet? මම දෙවියන්සරෙක් ලබ විශ්වාස කරනවාද? 100%. Go and tell this man ගිහලා එයාට කියන්න what happened. වෙච්ච දේ කියන්න. God has put a full stop. He reveals to redeem. උන්වහන්සේ එළිදරව් කරන්නේ මුදවා ගන්නටයි. God bless you. It is done. කියනම්. ප්‍රොපර්ට් ගිය 19 වෙනිදා ශෝභා කියලා නම වහන්සේ කතා කරුවා. එතකොට මේ ශෝභාගේ මේ ස්වාමි පුරුෂයාට වීසා කාඩ් තිබුණේ නැහැ. ඊට පස්සේ පළවෙනිදා එයාට එන් කාඩ් එක හම්බුණා ප්‍රොපර්ට්. මාස 6කට එයාට දැන් කිසිම බයක් නැතුව ඉන්න පුළුවන්. ඊළඟ කාඩ් එක B කාඩ් එකක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේගෙන්. අවුරුදු 8ක ප්‍රයත්නයෙන් සම මේ එන් කාඩ් එක පළවෙනිදා හම්බුණා. අවුරුදු 8කින් පස්සේ. ප්‍රොපර්ට්. It was through prophecy. දිවසි වාක්‍ය නිසා. ඔව්. Divasi Vakyan is this lady was hiding somewhere. මේ කාන්තාවර පිටිපස්ස හැංගිලා හිටියේ. I hope they believe that prophets still exist. මං හිතනවා ඒගොල්ලෝ විශ්වාස කරනවා කියලා තාමත් දිවසිවරු ඉන්නවයි කියන එක. අනිවාර්යයෙන්. I hope so. And the power of a seed. ඒ වගේම බීජයක බලය. God has done something now. දෙවියන් වහන්සේ පුදුම දෙයක් කළා දෙන්න. Below the balcony, I'm seeing a mother. You are praying specially for the daughter. විශේෂයෙන්ම යාඥා කරන්නේ දුව ගැන. But this could be your daughter-in-law. සමහරට මේ ලේලි වෙන්නත් පුළුවන්. And I saw your name මං දැක්ක ඔබේ නම like Salah. සලා වගේ. Because you're not getting along. ඕගොල්ලන්ගේ සම්බන්ධතාවය වෙච්ච හොඳ නැහැ. Is it what Salah? This is your daughter-in-law. Come, I want to see you here. You are Enna. below the balcony. This is your daughter-in-law. Come and stand here. බල්කනි යටින් එන්න මෙතෙන්ට. ප්‍රාකිස්සාලේ මාරු. Mama, quickly, come. අම්මා එන්න. Come. What is your daughter-in-law's name? Vatsala. But this is a problem now. Because your son and your daughter, they are not coming to see you. පුතයි ලේලි එන්නේ ආව බලන්න. For some reason, spiritually, they are disconnected. ආත්මික වශයෙන් බලම ඒගොල්ලෝ විසන්දි වෙලා වෙන් වෙලා. By reason that I'm a prophet, you can mark my words. මගේ වචන සටහන් කරලා තියාගන්න. I decree and declare there is a phone call that is coming. කෝල් එකක් එනවා. And that call, you have to be loving to them. ඒ කෝල් එකේදී ආදරෙන් කතා කරන්න ඕනේ Your ඒගොල්ලන්ට. situation is changing. එතකොට තත්ත්වය වෙනස් වෙනවා. What has happened? Amma මොකදුනේ? ප්‍රොෆෙට් මට නවම්බර් 23 වෙනිදා මගේ ලේඩිගේ නම කියලා තමයි කතා කරේ. අගනම වස්සලා පුතයි ලේඩි එන්නෙම නෑ අවුරුදු දෙකමාරක් වෙනවා. වාව බලන්න. ඔව් ඊට පස්සේ මම ඇත්තටම සභාවේ ඉඳලා යනකොට පුතා කෝල් කරලා තිනවා මගේ ෆෝන් එක සයිලන්ට් ඉඳ මට ඇහුන්නේ නෑ. ඊට පස්සේ මං ගෙදර ගිහලා කතා කරා මේගොල්ලන් මාත් එක්ක සුවදව කතා කරා. පුතාව මගේ මූණවත් බලන්නේ නෑ. මට ළමයිවත් පෙන්න නැතුව අවුරුදු දෙකමාරක් මගේ ලේඩි මට කෝල් කරත් ආන්සර් කරේ නෑ. ඒ වුණාට දැන් මට වීඩියෝ කෝල් අරන් බබාලව පෙන්නනවා කතා කරනවා අම්මා ගෙදර එන්න කියලා කියනවා. Powerful. Hallelujah. Prophet Jerome, more than just words.